ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ මංගල්‍යයේ ජුනි මාස 26 වන දින ආරම්භ වීමට නියමිතව තියෙනවා. ඒ වගේම ඇසළ මංගල්‍යයේ අවසාන මහා පෙරහැර ජූලි මාස 10 වන දින වීදි සංචාරය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තියෙනවා. ඒ වගේම ජූලි මාස 11 වන දින මැණික්ගඟේ දිය කැපීමේ උත්සවයෙන් පෙරහැර මංගල්‍යයේ වැඩ කටයුතු නිමා වීමට නියමිතයි. පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ට ඔකද දේවාලයෙන් ඇතුල් වීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව ජූනි මාස 20 වන දින ගේට්ටුව විවෘත කරනවා. ඒ වගේම එම ගේට්ටුව ජූලි මාස 4 වන දින නැවත වසා දැමීමට කටයුතු කරනවා. ඒ කාල සීමාව තුළ බැතිමතුන්ට රුහුණු මහා කතරගම දේවාලය වෙත පාද යාත්‍රාවේ පැමිණීමට අවශ්‍ය සියලු පහසුකම් මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව සමග ඒකාබද්ධව සපයා තියෙනවා.